Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ආයෙත් අලුත් vlog එකක් අරන් ඉක්මනටම ආවා. ඉතින් guys අපි වැඩි කතා නැතුව යමු vlog එකට. ඉතින් guys මම මේ උදේට කන්න පොඩි කෑමක් හදාගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මට මේ දවස් මොකක්ද කියලා නම් මතක නැහැ. මොකද මම weekend vlog එකක් නේ අරන් ආවේ. ඉතින් guys මම මේ හදන්නේ කොත්තුවක්. උදේට කන්න මුකුත් තිබ්බේ නැති හින්දා ඉතින් මම හිතුවා මේක හදා ගන්නවා කියලා. ඉතින් මම ඒක හදන විදිය නම් වීඩියෝ කරේ නෑ guys. මොකද ඒක එච්චර අමාරු කෑමක් නෙවෙයි හදා ගන්න. හරිම ලේසි කෑමක්. ඉතින් දැන් ඒක හදාගෙන ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. හරිම රස පාටයි වගේම හරිම රසයි. ඉතින් ඊට පස්සේ guys මම ගියා මගේ කකුලට බෙහෙත් බැඳ ගන්න. මොකද දැන් ටික දවසකට කලින් මම වැටුණා. මගේ කකුල පෙරලිලා වැටුණා. ඉතින් ඒක මම හිතුවේ නෑ මෙච්චර රිදෙයි කියලා. දැන් ඒක පොඩ්ඩක් ඇදුම් කරනවා වගේ වෙනවා. ඉතින් මං ගියා බෙහෙත් බැඳ ගන්න. ඒ වුණාට guys මට එදා බෙහෙත් බැඳ ගන්න බැරි වුණා. වෙද මහත්තයා එදා නෑ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මං ගෙදර ආවා. හරි ඉතින් එදාම දවල් වෙලා මම ගියා පොඩි වැඩකට. ඒ වැඩේ ඉවර වෙලා මම මගේ යාළුවත් එක්ක තමයි වැඩේටත් ගියේ. ඉතින් එහෙම මම මගේ යාළුවාගේ ගෙදර ගියා. එදා රෑ හිටියේ යාළුවාගේ ගෙදර. ඉතින් ඊට පස්සේ guys මගේ යාළුවා පොඩි ගේම් එකක් ප්ලේ කරා. මේ ගේම් එක guys මොනොපොලි කියන ගේම් එක ටිකක් අමාරුයි. විශේෂයෙන් දෙන්නෙක්ට ගහන්න ගොඩක් අමාරුයි. ඒක ගහනවා නම් ටිකක් 5-6ක් වගේවත් ඉන්න ඕනේ කට්ටිය. ඉතින් අපි දෙන්න විතරක් හිටියේ හින්දා ඉතින් අපි දෙන්න ඒක ප්ලේ කරා. කොහොම හරි අපි දෙන්න නිදාගද්දිත් එක විතර වුණා මේක ප්ලේ කරලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12යි ඒකත් උඩ ගන්නවද? හරියට ඒවා මේ පාලයා ගන්න දෙනවනේ. හරි. චරයි ආයි කොහෙද ඉන්නේ? අයියෝ. හරි ඉතින් යාළුවා ගෙදර ගියාම ඔය වගේ ආතල් සිද්ධියක් අනිවාර්යෙන් වෙනවමයි. ඉතින් ඊට පස්සේ දවසේ මං ගෙදර ආවා. ගෙදර ආව ගමන් ඔන්න ඔය රසම රස කෑම එක තිබ්බා. ඉතින් ඒකේ නම නම් මම දන්නේ නැහැ. ඒක මොරම රහයි. ඉතින් මං ගෙදර ගියපු ගමන් ඒක කෑවා. ඉතින් මේ ඇවිල්ලා guys තවත් දවසක් ඔය පේනවනේ අපේ කාමරේ පට්ටටම හැඩි වෙලා තියෙන්නේ. මම දැන් ඒක අස් කරන්න තමයි හදන්නේ. ඉතින් එදාම මම ඉවසිල්ලක් නැතුව හිටිය මගේ ඕඩර් එකක් ආවා. ඇත්තටම කිව්වොත් guys ඒක තෙමු එකෙන් දාපු ඕඩර් එකක්. ඉතින් මම හෙන දවසක් බලන් හිටියේ ඒක එන්නේ කවද්ද කියලා. ඉතින් අද ආවා ඒක. මම දැන් ඒක ඔයාලත් එක්කම ඕපන් කරනවා. ඉතින් guys මේ ඕඩර් එකේ භාගයට භාගයක්ම ඕඩර්ස් තියෙන්නේ මගේ ඒවා නෙමෙයි අපේ අක්කිගේවා. මගේ එක ඕඩර් එකයි තියෙන්නේ. ඉතින් ඒක නිකන් තමයි මම බලන් හිටියේ. ඉතින් අපේ අක්කි ඕඩර් කරපුවත් මම ඔයාලට මේකේ පෙන්නනවා. සමහර ඒවා නම් පේන්නේ නැහැ. ගණන් ගන්න එපා. ඉතින් මෙන්න මේක නිකන් තමයි guys මම බලන් හිටියේ. මම තෙමු එකෙන් ඕඩර් කරා guys tripod එකක්. ඉතින් ඒක මං හිතුව විදිහටම තිබ්බා. ඉතින් reviews වල තිබ්බ විදිහටම ඇවිල්ලා තිබ්බා. හැබැයි guys මගේ ෆෝන් එක බර හින්දා දන්නේ මේක ඒකට සෙට් කරාම පොඩ්ඩක් වැනෙනවා. ඒ බාරට වෙන්නේ නැති කියලා හිතනවා මම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි guys tripod එක තියෙන්නේ. ඉතින් අවුලක්වත් නැහැ. හැබැයි අර ෆෝන් එක බර හින්දා පොඩ්ඩක් වැනෙන එක විතරයි පොඩි අවුලකට තියෙන්නේ. නැත්තම් shape. මං ඉතින් දැන් මේකින් තමයි වීඩියෝස් ගන්න. ඉතින් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මං එකකින් පොඩි වීඩියෝ කෑල්ලක් අරගත්තා. ඉතින් අහුලක් නැහැ. ඉතින් ඔය පේනවනේ ට්‍රැක් පැනලා වගේ ඉන්නේ. ඉතින් මේ ඇවිල්ලා guys තවත් අලුත් දවසක්. ඉතින් එදා මම දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ shopping. ඉතින් මම දැන් මේ යන ගමන් තමයි guys ඉන්නේ. ඉතින් මට එදා නම් ලොකුවට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ඉතින් shopping යන්නේ shopping යනකොට ඉතින් වීඩියෝ කරන්නවත් මතක් වෙන්නේ නැහැ. ඉතින් guys අපි දැන් ආවේ කන්න. ඇඳුම් ගන්න යනවා වගේම ඉතින් කන්නතු වෙන්නත් අමතක කරන්නේ නැහැ මම. ඉතින් guys අද අපි try කරන්න යන්නේ Domino's එකේ volcano pizza එක. ඉතින් ඒක මාරම රසයි. ඉතින් ඔයාලත් අදම ගිහිල්ලා ඒක try කරලා බලන්න. ඒක මාරම රසයි guys. හරි ඉතින් දැන් shopping කරලා ඉවරයි. දැන් ඉතින් වෙලාව 2යි ගානක්. ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ.
ඉතින් ගයිස් මේ ඇවිල්ලා තවත් දවසක්. ඉතින් එදා නම් මම උදේ ඉඳලා වැඩ ගොඩක හිර වෙලා හිටියේ. ඉතින් මට උදේ ඉඳලා වෙච්ච දේවල් නම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මේ එදා දවසේම ගොඩක් හවස් වෙලා මම ටවුන් එකට ගියා ගයිස් අපේ අක්කිත් එක්ක. ඉතින් ටවුන් එකට යනකොට තමයි දැක්කේ ගයිස් අහස මාරව ලස්සනයි. ඉතින් මම ගොඩාක් කැමති අහසට. අහසේ ෆොටෝස් වීඩියෝස් ගොඩාක් මම ගන්නවා. මගේ ගැලරිය පිරීලා තියෙන්නේ වගේ. ඉතින් මාරම ලස්සනයි ගයිස්. ඒක නම් මහා පුදුමාකාර දෙයක්. ඒක දිහා බලන්න හරිම ආසයි මම. ඉතින් බලන්න මාරම ලස්සනයි එදා දවසේ අහස. ඉතින් මේ ඇවිල්ලා ගයිස් තවත් දවසක්. ඉතින් එදා අපි අපේ ගෙදර පේන්ට් කරන්න පටන් ගත්තා. ඉතින් ඔය පේනවනේ පේන්ට් නාගෙන තමයි ඉතින් පේන්ට් කරන්නේ මං. ඉතින් ගයිස් අදට vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් ඊළඟ vlog එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.